ආයුබෝවන්. අපි මේ සූදානම් වෙන්නේ ත්‍රිමාන වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් අද දවසේ ත්‍රිමාන වැඩසටහනට අපි ආරාධනය කරුවා ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමාට හිටපු අමාත්‍යවරයෙක් ඔහු. මුස්ලිම් ජනතාව පිළිබඳව රටේ අනෙකුත් ජාතීන්ට සමහර තැන්වලදී අනවබෝධයක් තියෙනවා. මෙන්න මේ අනවබෝධයන් තියෙන තැන් පොඩ්ඩක් විසඳා ගන්නට ඔබ දන්න අතර ඔබ විශ්වාස කරන විදිහට ඔබගෙන් අපි යම් යම් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. හැබැයි ඊට කලින් මම කැමතියි ඔබෙන් දැනගන්න බේරුවල ඔබ නියෝජනය කරන්නේ. ඔබට ඡන්දය දෙන්නේ මුස්ලිම් ජනතාව පමණක් නෙමෙයි. අනික හැම ජාතියකම ඔබට ඡන්දය දෙනවා. ඔබ ඔවුන් හැම අතරම ජනප්‍රිය කෙනෙක්. මට කියන්න බේරුවල මුස්ලිම් ප්‍රජාවට වැදගත් වෙන්නේ කොයි විදිහටද? බේරුවල මුස්ලිම් ජනතාවට වැදගත් වෙනවා. මම හිතන්නේ බේරුවල සලකනවා මේ පළමු අරාබි ජනාවාසය හැටියට. මම හිතන්නේ මේ පිළිබඳ මුද්‍රණයකුත් ආණ්ඩුවනිකුත් කරලා තිබෙනවා. ලංකාවේ පළවෙනි මුස්ලිම් දේවස්ථානේ පිහිටලා තියෙන බේරුවල. ඒ දේවස්ථානයට යන පාර නම් කරලා තියෙන්නේ අරාබි පාර කියලා. ඒ අරාබි පාරට ප්‍රවේශ වෙන්නේ ෂේක් ජමාල්දීන් මාවතෙන්. ෂේක් ජමාල්දීන් මහුදූමි කියන්නේ අරාබිකරයේ හිටපු රජ පවුල්වල ප්‍රශ්නයක් හින්දා පිටුහල් කරනු ලැබූ රාජකුමාරයෙක් ආදි පළමු මේ පදිංචිකරුවෙක් බේරුවල. දෙන්නෙක් ලංකාවට ආව කියලා සැලකෙනවා. එක්කෙනෙක් උතුරු පළාතට මෙහෙට ආපු එක්කෙනා ෂේක් ජමාල්දීන් මහුදූමි කියලා. එයාව සිහි වෙන තමයි ඒක නම් කරලා තියෙන්නේ. ඉතින් මම හිතන ගිරා සංදේශ කාව්‍යවල පවා ආරාබි වෙළඳු ගැන මුස්ලිම් කාන්තාවන් ගැන විශේෂයෙන් මට මතකයි ගිරා සංදේශ කවියක් තියෙනවා ඉඳගෙන. මට මතක නෑ ඒ කවිය. මේ ඒ මුස්ලිම් වරුන්ගේ අතීත සම්බන්ධකම් දිහා බලනකොට ඉතිහාසය දිහා බලනකොට බේරුවල ඉතා වැදගත් සම්දිස්ථානයක්. වෙළඳ මධ්‍යස්ථානයක් වෙලා තිබුණා. අපි දන්නවා දැන් අරාබි ජාතිකයන් ලංකාවට ඇවිල්ලා මේ විදිහට පදිංචි වෙලා ශ්‍රී ලාංකික කාන්තාවන් කරකාර බැඳගත්ත කියලා තමයි අපි අහලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ දැන් මේ එදා ඉඳන් මේ પરම්පරා ගානක් ඉස්සරහට එනකොට මේ ඔවුන් ශ්‍රී ලාංකිකයන් බවට ඉබේම පත් වෙලා තියෙනවා. මොකද ලංකාවෙන් කසාද බඳින නිසා. හැබැයි දැන් මෙහෙම මේ දැන් එන අරාබි ජාතිකයන්ව සිංහල රජවරු පව හොඳින් විශ්වාස කළා. ඔවුන් බොහොම රටේ අනෙක් ජනතාවත් සමග ඉතාම හොඳින් හිටියා. හැබැයි දැන් වෙනකොට යම් යම් පොඩි අනවබෝධයන් ඇතිවීමෙන් තිබෙන විවිධ ක්‍රියාකාරකම් හරහා එකක් හලාල් තව තැනක ලෝකයේ මතුවෙන ඇඳුම පිළිබඳව මේ වගේ. ඒත් එක්කම මුස්ලිම් ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් ජව සම්පන්නව ඉදිරියට යන බවක් ලෝකයේ දැක්කොත් අපිට පේන්න තියෙනවා වෙන දේවලුත් එක්ක. දැන් මට කියන්න මේ සමහර මුස්ලිම් කණ්ඩායම් පිළිබඳව ලංකාවේ ක්‍රියාත්මක වෙන තමයි මේ සැකේ එන්නේ. සාමාන්‍ය ජනතාව පිළිබඳව විතරම් සැකයක්කින් බලන විදිහක් අපිට දකින්න ලැබෙන්නේ. මොකද්ද මේකට හේතුව ඔබ දකින විදිහට? මම හිතනවා ප්‍රධානම කාරණය අනවබෝධය කියලා. හේතුව ඉතිහාසය ගත්තොත් ඉතිහාසයේ හැම තීරණාත්මක අවස්ථාවලදීම ලංකාවේ මුස්ලිම් ජනතාව මේ රටේ බහුතර ජනතාවත් එක්ක ඉඳලා තියෙනවා. මගේ පියතුමා කල්පනා කළා මට මතක් වෙන්නේ එතුමා එක පැත්තකින් පිය පාර්ශවයේ අරාබි සම්භවය පිළිබඳව අනෙක් පැත්තෙන් මව් පාර්ශවයෙන් සිංහල සම්මානතාව ගැන ආඩම්බර වුණා. මට මතකයි එතුමා 1940 ගණන් වල එතුමාගේ ඥාති සහෝදරයෙක් හිටියා නිතින් රාසික් මරික්කා මහත්මයා කියලා. ඒතු බේරුව නගරාධිපතිතුමා වුණා. එතුමත් එක්ක එකතු වෙලා දෙමළින් පොතක් ප්‍රචාරය කළා තිබුණා ඒන් සිංහලම් කියලා. කියන්නේ ඇයි මුස්ලිම් දරුවන්ට සිංහල කියලා. ඒ පොත ප්‍රචාරය කළායින් පස්සේ දෙමළ පත්‍රවල මගේ පියතුමා ගැන ප්‍රවෘත්තිපල කිරීම තහනම් කළා තිබුණා. මේ ඒ අවධියේදී. මේ වගේ රැඩිකල් අදහසක් කියලා තිබුණා ඒ කාලේ හැටියට මම හිතන්නේ අපි ජාතියෙන් සිංහල ආගමින් ඉස්ලාම් විය යුතුයි කියලා. ඉතින් මම හිතනවා මේ ඒක තුලින් පේන්නේ තමන්ගේ උරුමයේ පිළිබඳ ආඩම්බරයක් ඒගොල්ලන්ට තිබුණා. මේක තමයි අනික රටේ ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවල් ගත්තොත් මෑත ඉතිහාසයේ මේ හැම එකේදීම අපි මුස්ලිම් නායකයෝ හුදෙකලා වෙලා නැහැ. මේ රටේ බහුතර ජනතාවත් එක්ක තමයි හැම ස්ථාවරයක්ම අරන් තියෙන්නේ. මට මතක් වෙනවා ඒක වැදගත් මේ තීරණාත්මක අවස්ථාවක් මේ රටේ නිදහස පිළිබඳ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේදී 1940 ගණන් වල 45 44 46 වගේ රාජ්‍ය මන්ත්‍ර සභාවදීදී ටී.බී. ජාය මහත්මයා, දොස්තර කලීල් මහත්මයා, මොහමඩ් මාකා මහත්මයා, ශ්‍රීමත් රාසික් ෆරීඩ් මහත්මයා මේ හතර දෙනා තමයි රාජ්‍ය මන්ත්‍ර සභාවේ මුස්ලිම් ජනතාව නියෝජනය කළේ. නිදහස පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙන වෙලාවේ අපි සුදු අධිරාජ්‍යවාදීන් උත්සාහ කළා අපේ ජනතාව අතර ભેද ඇති කරලා නිදහස ප්‍රමාද කරන්නට. ඒ සමහර උපාය මාර්ගවල ගොදුරු බවට පත්වෙච්ච සුළු ජන කොටස් වල නායකයෝ කිව්වා 50ට 50 කොන්දේසි වලට එකඟ වුණොත් තමයි අපි නිදහසට පක්ෂ වෙන්නේ කියලා. අනේ එහෙම අවස්ථාවක මට මතක විදිහට 1945 ජනවාරි මාසේ වගේ මට මතක විදිහට මම කියවලා තියෙනවා මගේ ඇස් දෙකකින් පාර්ලිමේන්තුවේ පුස්තකාලේ හැන්සාඩ් වල තියෙනවා ටී.බී. ජාය මහත්මයා කරපු ඓතිහාසික ප්‍රකාශය මට මතක් වෙනවා. එතුමා කිව්වා අපට දුක් ගැනවිලි තියෙනවා.
අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි නිදහසෙන් පස්සේ අපිට අපේ වැඩිමල් සහෝදරයෝ වගේ ඉන්න සිංහල ජනතාවත් එක්ක මේවා සාකච්ඡා කරලා විසඳ ගන්නට පුළුවන්. නිදහස අනෙක් සියලු ප්‍රශ්න අයිතීන් වලට වඩා ප්‍රමුඛයි. එහෙනම් දේශපාලන නිදහස ඉදිරියේ කිසිම කොන්දේසියක් ඉදිරිපත් කරන්න මේ රටේ මුස්ලිම් ජනතාව ලෑස්ති නෑ. රට පුරා සිටින සියලුම මුස්ලිම් සංවිධානات එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ වරම ඇතුවම අද ප්‍රකාශ කරනවා කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට අප්‍රමාදව නිදහස දිය යුතුයි කියන ස්ථාවරයේ මේ රටේ මුස්ලිම් ජනතාව ඉන්නවා කියලා. ඒ කතාවෙන් පස්සේ මම කියුවා ඒ රත්නායක මහත්මයා කතා කළේ. ඒ රත්නායක මහත්මයා කියනවා ටීබී ජය මහත්මයා පසුගිය වසර කිහිපය තිස්සේම රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ගෙන අරන් තියෙන ස්ථාවරය මේ රටේ සුළු ජන කොටස්වල මන්ත්‍රීවරුන්ට විශිෂ්ට ආදර්ශයක් සපයනවා. එතුමා කියනවා මමත් සුළු ජන කොටසක නියෝජිතයෙක්. ඒ රත්නායක මහත්මයා කියනවා අපි මර්ධනයට සහ යටපත් කිරීම වලට භාජනය වෙච්ච ජන කොටසක්. එහෙනම් මේ සභාවේ ඉන්න සියලුම සුළු ජන කොටස්වල මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා මම ටීබී ජය මහත්මයාගේ විශිෂ්ට ආදර්ශය අනුගමනය කරන්න මේ තීරණාත්මක අවස්ථාවේදී කියලා. මේක තමයි අපේ උරුමය මේ රටේ මුස්ලිම් ජනතාවගේ. ඊට පස්සේ මට මතකයි ඩොමිනියන් තත්ත්වය ලංකාවට ලබා දීම පිළිබඳ යෝජනාව. රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරපු වෙලාවේ ටීබී ජය මහත්මයා මේ ස්ථාවරයේ ඉඳගෙන කතා කළා. ඊට පස්සේ කතා කළේ SWRD බණ්ඩාරනායක මහත්මයා. එතුමා කිව්වා ටීබී ජය මහත්මයා මේ තීරණාත්මක අවස්ථාවේදී ගත්ත ස්ථාවරය අපි අමතක කරන්නේ නැහැ කියලා. බීකන් පහනක් වගේ අපිට එළිය දෙනවා මේ රටේ මුස්ලිම් ජනතාවට ජය මහත්මයා ගත්ත ස්ථාවරය මේ උරුමය. මේක තමයි මාවත. එහෙනම් මම හිතන්නේ පහුගිය වාර්ගික අර්බුද තියෙන වෙලාවේදී දෙමළ කතා කරන ජනතාවත් එක්ක එකට වාසය කරන උතුරු නැගෙනහිර ජනතාව මුස්ලිම් ජනතාව මේ රටේ ස්වෛරී භාවය පිළිබඳව දැඩි ස්ථාවරයක හිටියා. ඒ නිසා තමයි කාතන්කුඩි වල ප්‍රශ්න ඇති වුණේ දේවස්ථානයේදී. ඒ නිසා තමයි පල්ලියගොඩැල්ලේදී ප්‍රශ්න ඇති වුණේ ඉඳගෙන මුස්ලිම් ජනතාව. පැය 24න් ඇඳිවතත් එක්ක එළියට බහින්න සිද්ධ වුණා උතුරේ හිටපු මුස්ලිම් ජනතාවට. ඒ තමන් මේ රට පිළිබඳ ප්‍රශ්නේ එද්දි මේ රටේ බහුතර ජනතාවත් එක්ක පැහැදිලි ස්ථාවරයක හිටපු හින්දා. එදත් තිබුණා මුස්ලිම් ජනතාව කොටු වෙන්න හදනවා. හුදකලා වෙන්න යනවා. වෙන්න හදනවා. ජිහාද් වගේ ව්‍යාපාර තියෙනවා කියලා. නමුත් එහෙම ව්‍යාපාර තිබුණා නම් ඒවා අර වගේ තීරණාත්මක අවස්ථාවකදී එළියට බහින්නට තිබුණා. මේ හින්ද අපි මතු පිටින් මේ මට හිතනවා මේ මං ගෙනාවාද මේ LMB සංගරාව ඊයේ පිට වෙච්ච මේකේ කතෘතුමා අර කතෘ වාක්‍ය සඳහන් කරලා තියෙන වාක්‍ය දෙකක් මම මේ කියවන්න කැමතියි මේ ප්‍රශ්න ගැන කතා කරනකොට. LMB සංගරාවේ මාර්තු කලාපය පිටුව 13 opinion මේක කියනවා කතෘතුමා if there has been a moment in our brief post-war history that should make us want to learn from a past that led to the so-called ethnic conflict, it is now. වාර්ගික අර්බුදයෙන් අපි පාඩම් ඉගෙන ගත යුතු මොහොතක් තියෙනවා. ඒකට අවස්ථාව මේක තමයි කියලා. ඊට පස්සේ එතුමා කියනවා a young member of Sri Lanka's expatriate community says in this month's diaspora viewpoints column that he is concerned for his family, friends, neighbors, and that he has never felt or feared anti-religious hatred like he does today. This is a haunting statement because he says he lived in a predominantly Tamil neighborhood and attended a Buddhist school during the peak of conflict. So, who is blamed for the re-emergence of racial disharmony? මේ කතෘතුමා ප්‍රශ්න කරනවා. පිටරට ඉන්න ශ්‍රී ලාංකික ජනතාවගේ තරුණ නියෝජිතයෙක් කියනවා මම මගේ දෙමව්පියෝ ගැන බය වෙනවා. මම මගේ පවුල ගැන බය වෙනවා. මම මගේ අසල්වැසියෝ ගැන මම බය වෙනවා. මගේ වැඩිහිටියෝ ගැන බය වෙනවා. මම ජීවත් වුණේ දෙමළ පසුබිමක. මම ගියේ බෞද්ධ පාසලකට. නමුත් මගේ ජීවිතේ කවදාකවත් මේ වගේ මේ බියදනවන අවස්ථාවකට මම මුහුණ දීලා නැහැයි කියලා. කතෘතුමා ප්‍රශ්න කරනවා මේ වාතාවරණය මේ රටේ ගොඩනැගිලා තියෙන්නේ ඇයි? මේකට වාකිය යුත්තේ කවුද කියන එක. ඉතින් මේ ඊට පස්සේ එතුමා කියනවා මෙතන තමයි මට එන්න ඕන උනේ නාරද. ඊට පස්සේ එතුමා කියනවා so who is to blame for the re-emergence of racial disharmony? That is perhaps exemplified by how the authorities and the media have made a meal of the furor over halal food and likewise halal ප්‍රශ්නය සහ අනෙක් දේවල් මාධ්‍ය සහ වල්කිය යුත්තන් ගොදුරක් බවට පත් කරගෙන මේ තත්ත්වය මේ ඇතිවෙන්න හේතු කරලා තියෙනවද කියලා. ඒ නාරද ඔබත් ඇතුළුව. ඒ කියන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව මම හිතනවා මතු පිටින් නෙවෙයි කඩතුරාවල් ඉරලා ගැඹුරට ගිහිල්ලා විග්‍රහශීල විමසිල්ලෙන් අපි මේ ප්‍රශ්න දිහා බැලිය යුතුව තිබෙනවා. දැන් ඔබ මේ කාරණාව සඳහන් කළා සහ ටීබී ජය මහතාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට පැහැදිලි කළා. ඔහු ජාතික වීරවරයෙක් විදිහට අපි සැලකනවා රටේ ශ්‍රී ලංකාවේ. ඔහුගේ ක්‍රියාමාර්ග තවමත් මුස්ලිම් නායකයින් ඒ ආකාරයෙන්ම අදහනවද? ඔවුන් ඒ විදිහට ක්‍රියාත්මක වෙන අයද ඉන්නේ? නැත්නම් මේක දැන් වෙනස් වෙලා විවිධ කණ්ඩායම් බිහි වෙලා තියෙනවද?
තරමක් අන්තවාදී ස්වභාවයෙන් කටයුතු කරන අය ඉන්නවද මුස්ලිම් නායකයින් තුල? මොකද්ද ඔබගේ අදහස? හරිද මොකද්ද අන්තවාදී කියන්නේ? අන්තවාදී කියන්නේ මොකද්ද? අපි මේකට අර්ථ නිරූපණයක් අවශ්‍යයි. එතන මේ රටේ ස්වෛරී භාවයට, මේ රටේ ස්වාධිපත්‍යයට හානිකර හසිරීමක් තියෙනවා මම හිතනවා ඒක අන්තවාදී වැඩපිළිවෙලක් කියලා. අපි ඉතිහාසය දැකලා තියෙනවා KMP රාජරත්න මහත්මයාගේ පක්ෂේ. ජනතා ජාතික විමුක්ති පෙරමුණ අපි දැක්කා. මුස්ලිම් කොංග්‍රසයේ උපත අපි දැක්කා. ඇයි මේ වගේ දේවල් මේ රටේ සිද්ධ වෙන්නේ? අපි මතු පිටින් ගන්න හොඳ නැහැ. හේතු විමසන්න ඕනේ. හැබැයි මේ රටේ බහුතරය හැමදාම ජාතික දේශපාලන පක්ෂත් එක්ක හිටියා. මේ රටේ සුළුජන කොටස්වල පිළිගත් නායකයෝ හිටියා. යුගයක් තිබුණා නාරද 1951ද 52ද මැතිවරණයේදී ෆෙඩරල් පක්ෂේ නායකයා SJV චෙල්ලනායගම්බ පරාජයට පත් කරලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුර අපේක්ෂක නල්ලයියව උතුරේ දෙමළ මිනිස්සු පාර්ලිමේන්තුවට එව්වා. ඒක තමයි අපේ ඉතිහාසය. ඇයි මේ තත්ත්වයන් වෙනස් වුනේ? මට මතකයි මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කාලේ මම ගිහිලා තියෙනවා මගේ පියතුමත් එක්ක මන්නාරම අතුරු මැතිවරණයට 1972 ද කොහෙද රහීම් මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළේ. දෙමළ බහුතරයක් 50ට වඩා 50කට වඩා ඉන්න දෙමළ උදවිය ඉන්නේ. ඊට වඩා අඩුයි මුස්ලිම් උදවිය ඉන්නේ. දෙමළ ජනතාවයි මුස්ලිම් ජනතාවයි එකතු වෙලා ෆෙඩරල් පක්ෂ අපේක්ෂකයා පරද්දලා රහීම් මහත්මයාව පාර්ලිමේන්තුවට යවුවා. අද මේ තත්ත්වය අපිට නැහැ. අපි කොහොමද මේ තත්ත්වය ඇති කරන්න ඕනේ? ජාතික දේශපාලන පක්ෂ තමන්ගේ වගකීම හරියාකාරව ඉටු කරන්නට ඕනේ. විශ්වාසය දිනා ගන්න ඕනේ සුළු ජන කොටස්වල. මට මතක් වෙනවා ඩඩ්ලි සෙන්නායක මහත්මයා 65 පාර්ලිමේන්තු ආණ්ඩුව පිහිටුවා. ජාතික ආණ්ඩුව ෆෙඩරල් පක්ෂයත් එක්ක. එතකොට එතුමා දෙමළ පුරවැසියෙක් තමන් ආණ්ඩුවත් එක්ක ලියුමක් ගනුදෙනු කරනකොට තමන් කතා කරන භාෂාවෙන් ලියුමක් ලියන්න සහ ඒකට දෙමළෙන් පිළිතුරක් ලබා ගන්න අයිතිය ලබා දෙන දෙමළ භාෂා විධිවිධාන පනත 1966 දී ඩඩ්ලි සෙන්නායක මහත්මයා හඳුන්වලා දුන්නා. ඊට පස්සේ දිස්ත්‍රික්කවල කච්චි නිලධාරි පාලනය අහෝසි කරලා ඒ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයින්ට පරිපාලනයේ පැවරෙන නීති රීති ගෙනාවා. සමසමාජ පක්ෂය කොලිනාල් සිල්ල මහත්මයා කිව්වා එක යුගයකදී භාෂා දෙකක් නම් එක රටයි. එක භාෂාවක් නම් රටවල් දෙකයි කියලා. එහෙම කරපු සමසමාජ පක්ෂය 1966 දී දෙමළ භාෂා විධිවිධාන පනතදී ඩඩ්ලි සෙන්නායක ආණ්ඩුව පෙරලන්න පෙළපාලි ගියා. දෙමළ භාෂා විධිවිධාන පනතටයි දිස්ත්‍රික් සංඝ සභාවට විරුද්ධයි. දඹරාවේ හාමුදුරුවන්ගේ ජීවිතේ නැති වුණා ඒ පෙළපාලියේදී. 66 ජනවරි මාසෙදී. ඇයි මෙහෙම වුණේ? අද දිස්ත්‍රික් සභා නෙමෙයි පළාත් සභා දීලා අපට සතුටු කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඇයි මෙහෙම වුණේ? රැල්ලට ගමන් කරන්න පටන් ගත්තා. දේශපාලන උදවිය බලය සඳහා, පැවැත්ම සඳහා ප්‍රතිපත්ති අමතක කරලා තීන්දුව ගත්තා. ඉතින් මම හිතනවා අපි මුස්ලිම් කොංග්‍රසයේ උපත දැන් ගත්තොත් අපි ජනතා මේ රාජරත්න මහත්මයාගේ ජනතා යුක්ති පෙරමුණ මේ චම්පිකරණක මහත්මයාගේ හෙළවුමිය ගැන කතා කරන්නට පෙර මුස්ලිම් කොංග්‍රසයේ ගත්තොත් මේක ආවේ නැගෙනහිර පළාතෙන්. ඇයි මේක ආවේ? මම හිතනවා ජාතික දේශපාලන පක්ෂවල විශ්වාසය අපි පක්ෂයේ ඒ කොටස්වල විශ්වාසය දෙනා ගන්න ඕනේ. 65 දී දෙමළ භාෂා විධිවිධාන පනත මේ ඇතිවෙච්ච විරෝධය නිසා ක්‍රියාත්මක කරන්න ඩඩ්ලි සෙන්නායක මහත්මයාට බැරි වුණා. පළාත් පාලන ඇමති වෙලා හිටපු තිරුචෙල්ලම් මහත්මයා ඇමතිකමෙන් අස් වුණා. ෆෙඩරල් පක්ෂයෙන් ආණ්ඩුවෙන් එළියට ගියා. අදත් ජීවතුන් අතර ඉන්න මාධ්‍යවේදියෙක් මට කිව්වා එළියට ආවට පස්සේ එතුමා ඇහුවලු අමිත්ලිංග මහත්මයාගෙන් දැන් ඔයගොල්ලෝ ආණ්ඩුවෙන් එළියට ගියා. දැන් හෙට ආණ්ඩුව පරදෙයි නේද ඩඩ්ලි සෙන්නායක ආණ්ඩුව කියලා. ඒතර මොකද්ද අමිත්ලිංග මහත්මයා දීලා තියෙන පිළිතුර? චෙල්ලනායක මහත්මයා ඉන්න කාලෙදී. මේ අන්තවාදී රැල්ලට අහු වෙලා මේක ක්‍රියාත්මක කරන්න ඩඩ්ලි සෙන්නායක මහත්තයාට බැරි වුණා. නමුත් ඩඩ්ලි සෙන්නායක මහත්මයා හොඳ බෞද්ධ නායකයෙක්. අපි එතුමා කෙරේ විශ්වාසය තියෙනවා. එහෙනම් අපි ආණ්ඩුවෙන් එළියට ආවට මේ ආණ්ඩුව පෙරලන්න අපි උත්සාහ කරන්නේ නැහැ. ඊට වඩා අන්තවාදී ගමනකට මේ රට යන්න අපිට ඉඩ දෙන්න බැරි හින්දා කියලා. අන්තිමට අවුරුදු 5ම ඩඩ්ලි සෙන්නායක මහත්මයා ආණ්ඩු කෙරුවා. ෆෙඩරල් පක්ෂයේ ආණ්ඩුවේ හවුල්කාරයෙක් නොවුනත් ආණ්ඩුව පෙරලන්න විරුද්ධ පක්ෂයට උදව් කළේ නැහැ. එහෙම බෞද්ධ නායකයෝ මේ රටේ හිටියා. සුළු ජන කොටස් වල විශ්වාසය දිනාගත්තා. මේකයි අපිට අවශ්‍ය වෙන්නේ. අවබෝධය, තේරුම් ගැනීම, එකිනෙකාට ගරු කිරීම. ඒකත් එක්කයි විවිධත්වය තුළ එකමුතුව තමයි මේ දේශයේ තියෙන ශක්තිය. ඒකයි අපි ඇති කරගන්නට ඕනේ. අපි ආචාර්ය හැසිරීම් වලින්, ඇඳුම් වලින්, කෑම බීම වලින් වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ඒ වෙනස්කම් අපි තේරුම් ගත යුතුව තියෙනවා. මේ විවිධත්වය තුළ අපි එකමුතුව ශක්තිමත් කරගත යුතුව තියෙනවා. ඒක බරක් නෙමෙයි, ඒක සම්පතක් බවට පත් කරගන්න ඕනේ. අද ලෝකේ සාර්ථක රටවල් මේ විවිධත්වය සම්පතක් බවට පත් කරගත්ත හින්දා අද ආර්ථික අතින් ප්‍රාතිහාර්ය පහනවා සමහර රටවල්. මේකයි අපි උගත යුතු පාඩම. මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ බිහිවීම පිළිබඳව ඔබතුමා කතා කරන නිසා මම අහන්නේ දැන් අපි දන්නවා අතීතයේදී මුස්ලිම් නායකයින් ජාතික පක්ෂ තුල දේශපාලනය කළා. එතකොට මම කිව්වා වගේ ඔබ වැනි අයට ඡන්දය ලබා දෙන හැම දෙනෙක්. දැන් එහෙම තත්ත්වයක් තියෙද්දි දැන් මේ වගේ වාර්ගික පදනමින් පක්ෂයක් බිහි වෙන්නට බලපාන හේතු යම්කිසි ඓතිහාසික යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙනවද මුස්ලිම් ජනතාවට වරප්‍රසාද ලබා නොදීමක් සිද්ධ වෙනවද මේ වගේ දේවල් වෙනවද ඒ හින්දාද මෙහෙම බිහි වෙන්නේ මොකද්ද මේක හේතුව? ජාතික දේශපාලන පක්ෂවල මම හිතනවා අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ නොතිබීම ප්‍රශ්නයක් අද.
මේ නිසා ස්වභාවික නායකයින්ට මේ පක්ෂය තුළ අවස්ථාවක් නැහැ. නැගෙනහිර පළාත් තුළ ස්වභාවික නායකයෝ වෙනුවට ඉහළ පෙළේ නායකයින්ට සියල්ලටම එහෙයි කියන නායකයෝ බිහිවීම නිසා ඒ පක්ෂ කෙරෙහි විශ්වාසය බිඳෙන්නට ඇති කියලා. ඒ නිසායි මුස්ලිම් කොංග්‍රසයේ උපත සිදු වුණේ කියලා මම විශ්වාස කරනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඇමතීමක් සිදු වුණේ නැහැ ජාතික දේශපාලන පක්ෂ වලින්. නමුත් වාර්ගික දේශපාලනයකට යාම වරදක් බව අෂ්රෆ් මහත්මයා පසු කාලයේ තේරුම් ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා තමයි එතුමා මුස්ලිම් කොංග්‍රසයේ වෙනුවට ජාතික සමගි පෙරමුණ කියලා පක්ෂයක් පිටව යන අලුත් ප්‍රවේශයකට යන්න උත්සාහ කළේ. හරි. මට කියන වාර්ගික දේශපාලන පක්ෂ පමණක් නෙවෙයි මම හිතනවා ඒ අයිතිය තිබිච්චාව හැමෝටම. නමුත් ඒවට අපි ආකර්ෂණය වී නොවිය යුතුයි. මම හිතනවා දේශපාලනයේ වාර්ගික දේශපාලනයේ පමණක් නෙවෙයි අපි පාසල් දරුවන්ගේ පටන්ම ශ්‍රී ලාංකික හැඟීම දෙන්න පුළුවන් විදිහට වාර්ගික පාසල් ක්‍රමයක් අහෝසි කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. හේතුව මම දැක්ක පහුගියදා මේ අන්තර්ජාලයේද කොහෙද CD එකට අහුම්කම් දුන්නා අපේ මේ ජනාධිපතිතුමාගේ ගමනත් එක්ක අපිට මත වෙනස්කම් ගොඩක් තියෙනවා ඉතින් යන ගමන ගැන. එතකොට එතුමාගේ පුතා අනාමල් රාජපක්ෂ මහත්මයා සංහිඳියාව පිළිබඳ තරුණ සම්මන්ත්‍රණයක් කදිරගාම මධ්‍යස්ථානයේ පවත්වපු වෙලාවේදී කතාවක් කරලා තිබුණා මම දැක්කා. එතුමා කියනවා බෞද්ධ මේ මුස්ලිම් කතෝලික මේ හින්දු කියලා පාසල් වෙනුවට ජාතික පාසල් ක්‍රමයක් ඇති විය යුතුයි. ශ්‍රී ලාංකික හැඟීම අපේ දරුවන්ට පොඩි කාලේ ඉඳන්ම කාවන්දන්නට ඕනේ කියලා කතාවක් කරලා තිබුණා. මේ වචන අපි හැමදාම අහලා තියෙනවා. මේවා වචන වලට සීමා වෙන්නේ නැතුව වහාම ක්‍රියාත්මක කරන්න වාකියුත්තන්ගේ අවධානය යොමු වෙනවා නම් ඒක අපේ රටේ අනාගතයට හොඳයි කියලා හිතනවා. ඒක හොඳ දුර දැක්මෙන් යුතු ප්‍රකාශයක්. ඒකට මම සලකනවා. දැන් අපි දකිනවා මේ වෙනකොට ලෝකයේ පර්දාව භාවිතය වගේ දේවල් හිජාබ් නේද කියන්නේ මේක ඇහැ වහනද මේවා සම්බන්ධව විවිධ තැන්වල විවිධ විරෝධතාවයන් මතුවලා සමහර ආණ්ඩු මේක බටහිර ආණ්ඩු මේක තහනම් කළා සමහර තැන්වල අපි දකින ඇඳපු නැති මුස්ලිම් කාන්තාවන් මේක දැන් අලුතෙන් මේ කාලේ අඳින්න පටන් අරගෙනක් තියෙනවා. එහෙම ප්‍රවණතාවයකුත් ඇතිලා තියෙනවා. මේ වගේ ප්‍රවණතාවයන් ඇති වෙන්නේ ඇයි? මේකත් එක්ක යම්කිසි අනවබෝධයක් අනිකුත් ජාතීන් තුල ඇති වෙමින් තිනු කියලාත් මට හිතෙනවා. මම දන්නේ මම කියන එකේ ඇත්තද නැත්තද කියලා ඔබතුමාට විග්‍රහ කරන්න පුළුවන් මේ කාරණාව. මම දකින්නෙත් මේක අනවශ්‍ය ප්‍රශ්නයක් හැටියට. හේතුව මම පුංචි කාලේ මම දැකලා තියෙනවා ග්‍රාමීය ප්‍රදේශවල මුස්ලිම් අම්මලා දැන් එක තිබුණේ වාහනයක යනකොට වාහනේ පවා කර්ටන් දාලා වහගෙන ගියේ. එහෙම යුගයක් තිබුණා. හේතුව ලැජ්ජ බය මේසුන්ගේ මේ කාන්තාවක් මේ මෙතනට වෙනකන් වහන්නට ඕනේ. ඊට පස්සේ මේ කොණ්ඩේ පේන්නේ නැති විදිහට අඳින්න ඕනේ. මේක දැන් මේ ඇඳුම දැන් කොමියුනිස්ට් වාදයේ බිඳ වැටීමෙන් පස්සේ ඉස්ලාමීය ලෝකයේ ඉලක්ක කරගත්ත ප්‍රහාරයක් පටන් ගන්න තියෙනවා. ඒක අපි දකිනවා. ඇෆ්ගනිස්තානයේ අපි දකිනවා, පාකිස්තානයේ අපි දකිනවා, ලිබියාවේ අපි ඒක දැක්කා, සිරියාවේ අපි ඒක දකිනවා. රටවල් කෑලි වලට යනවා. ප්‍රජාතන්ත්‍රවාදය අපනයනය කරන්න පටන් ගන්නවා. බටහිර ලෝකයේ ප්‍රතිඵලය. මේක යුද්ධමය ප්‍රහාරයක් පමණක් නෙමෙයි, මාධ්‍යමය ප්‍රහාරයක්. ප්‍රචාරකම ප්‍රහාරයකුත් තියෙනවා. නත්සිවාදය, කොමියුනිස්ට්වාදය, ෆැසිස්ට්වාදය උපත ලැබුවේ මේ යුරෝපේ. ප්‍රජාතන්ත්‍රවාදී කතා කරනවත් එක අපි අමතක කරන්න හොඳ නැහැ. ඉතින් මේකත් එක්කම ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදය සහ දැක්ම පිළිබඳ ප්‍රශ්නයක්. එක එක්කෙනාට Tamanට අඳින්න තියෙන ඇඳුම පිළිබඳව, Tamanට කන්න තියෙන බෞද්ධයින්ට අකැප දේවල් තියෙනවා. කන්න අකැප දේවල්. ඉස්ලාම් මුස්ලිම් වුන්ට තියෙනවා. දැන් මම දන්නවා මම ආනන්ද ඉගෙන ගත්තේ. මම කරු ජයශ්‍රී මහත්මයා ආනන්ද කෙනෙක් ඉගෙනගෙන. සිතේන්ද්‍ර සේනාරත්න කියලා අපි ආදිශ්‍යංගම හිටපු සභාපතිතුමා. ඒගොල්ලෝ සජිත් මහත්මයාලා ප්‍රේමදාස මහත්මයාලා ගෙදරට මම කැමරට ගියාම ඒගොල්ලෝ කියනවා ඉම්තියාස් බය නැතුව කන්න. මේක හලාල්. මේක මෙහෙමයි කියලා කියනවා. මොකද තේරුම් ගැනීම, අවබෝධය, ගරු කිරීම මේකයි අපිට අවශ්‍ය. සැකේ අනවබෝධය නෙමෙයි. ඇඳුමෙදි පවා දැන් යුරෝපයේ සමහර රටවල් වල අන්තවාදී සුළු පක්ෂ ඇති වෙමින් තියෙනවා. නෙදර්ලන්තේ වයිල්ඩගේ පක්ෂය. ලංකාවෙන් ගිය ක්‍රිස්තියානි පූජකතුමෙක් අද ඕස්ට්‍රේලියාවේ පක්ෂයක් හදලා තියෙනවා. ඒ සංස්කෘතියට මේ එන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙ ඉන්න බෑයි කියලා. මේ ගිය සංක්‍රමණිකෙනෙක්මයි අනික් සංක්‍රමණිකයින්ට තහංචි දාන පක්ෂයක් මේ පටන් අරන් තියෙනවා. ඉතින් මේවා පිටිපස්සේ තියෙන න්‍යාය පත්‍රයේ මොකද්ද? මේවා හසුරුවන්නේ කවුරුන්ද කියන එක මතු පිටින් ගන්න නැතුව කල්පනා කරන්න ඕනේ. ඉතාලියේ මේ ප්‍රශ්නේ ආවම ඉතාලියේ ඇමතිවරයෙක් කිව්වා මේ අපි ෆර්දාව මේ තහනම් කළ යුතු නම් අපි කන්‍යා මෞතුමියගේ ඇඳුම ගැන හිතන්න ඕනේ. ඒකත් හිජාබය වගේ කියලා. ඒතකොට කන්‍යා මෞතුමිය මේ හිසකෙස් පේන්නේ නැතුව ඔළුව වහලා මෙතනට වෙනකන් වහලා තියෙන ඇඳුමක් තියෙන්නේ. ඉතින් ඉතිහාසයේ නැති අපි මේක මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් අපිට තියෙන්න ඕනේ. පළල් දැක්මක් මෙතෙන් තියෙන්න ඕනේ. ඇඳුම ඒ කෙනෙක්ගේ තේරීමක්. ආහාරය ඒගොල්ලන්ගේ තේරීමක්. අපි ඒකට ගරු කරන්න ඕනේ. මේවා නෙමෙයි අපේ තියෙන ප්‍රධාන ප්‍රශ්න. අපි මේ සමානකම් මොනවද අපි අතරේ තියෙන? අපි කියමු බෞද්ධ ආගමේ හරි ඉස්ලාම් ආගම හරි Hindu ආගම හරිනකොට අපිට කැසිනෝ එකට යන එක තහනම්.
අපිට මත්පැන් විකුණන තැනකට යන මේ මත්පැන් විකුණනට යන ඒක තහනම් දෙයක් අපිට. ගණිකා නිවාසයකට යන ඒක තහනම්. පාතාලයට සම්බන්ධ වෙන එක තහනම්. ඇයි මේවට අපිට එකතු වෙන්න බැරි? අපේ තියෙන මූලික සමානකම් වැඩි අසමානකම් වලට වඩා. අපි අසමානකම් හොයා ගිහිල්ලා අවුල් ඇති කරන්න හදනවා. මේක අපේ අනාගතයට එච්චර හොඳ නැහැ. මම කල්පනා කරන්නේ. එහෙනම් මීට වඩා පළල් විදියට ධනාත්මක විදියට අපි බැලිය යුතු තියෙනවා. අපේ අනාගත පරම්පරාවෙත් මේ රටේ අනාගතය වෙනුවෙන්. හලාල් කියන දේ මේ ඉතිහාසයේ පුරාම තිබුණානේ මේක මේ අලුතෙන් ආපු එකක් නෙමෙයි. හැබැයි එකපාරට මේක මේ සෑම ආහාර වර්ගයකටම මේ සටහන තබන එක මෙන්න මේ පිළිබඳව තමයි විරෝධය ඇති වෙලා තියෙන්නේ. මෙතරම් කල් හිටපු විදිහට මුස්ලිම් ජනතාව සාමාන්‍ය විදිහට ඒක භාවිත කරමින් හිටියනම් ප්‍රශ්නයක් එන්නේ නැහැ කියන එක තමයි විරෝධය දක්වන කණ්ඩායම් කියන්නේ. මොකක්ද ඔබතුමාගේ මේ කාරණාව ගැන අදහස? ඉතින් හලාල් ප්‍රශ්නේ දැන් විසඳලා තියෙනවානේ. දැන් මේ එක්තරා සම්මුතියයි මම කියන්නේ මේ වගේ මොනවා හරි ප්‍රශ්න මේ මුස්ලිම් වරුන්ගේ අවශ්‍යතාව සහ අනික් උදවිය මේ දිහා බලන ක්‍රමේ වරදක් තියෙනවා නම් මේවා පල්ලහැට කාන්දු වෙන්නේ නැතුව නරක විදියට මේසයක් වටේ වාඩි වෙලා ඉඳලා සාකච්ඡා කරලා අද කැලණි රජමහා නායක හාමුදුරුවෝ, ඉත්තපෑනේ හාමුදුරුවෝ, වෙල්ලම්විල නායක හාමුදුරුවෝ එකතු වෙලා වාණිජ්‍ය මණ්ඩලය මැදිහත් වෙලා සාකච්ඡාවක් කරලා ප්‍රශ්න බේරුම් කරගෙන තියෙනවා. පොඩි අඩියක් පස්සට යාම ඉස්සරහට යාම මේක හොඳයි. මේකයි කළ යුත්තේ. මේක එහෙම නැතුව මේ ප්‍රශ්න සමාජය තුළට මේ වෛරය ඇති වන සුළු විදියට ප්‍රකෝප කරන සුළු විදියට අද බලන්න පල්ලියකට ගිහිල්ලා අර සතෙකුගේ පින්තූරේ දාලා හලල් කියලා ඇඳීම. නැත්නම් පෙළපාලියක් යනකොට කොඩියක සතෙකුට අල්ලා කියලා දෙවියන් වහන්ගේ නම දාලා මේවා වෛරය වපුරන දේවල්. මේවා ප්‍රකෝප කිරීම දේවල්. එතනට යන්න ඕනේ නෑ. අපිට ගැටලු තියෙන්න පුළුවන්. අපිට එකඟ නොවන තැන් තියෙන්න පුළුවන්. රජයක වගකියුත්තන්ගේ මේ යුතුයකම මේවා මෝරන්න දෙන්නේ නැතුව මැදට ගෙනල්ලා මේක විසඳ ගන්න වේදිකාවක් හදන්න ඕනේ. අවස්ථාවක් සලසන්න ඕනේ. දේශපාලන බලය පැවැත්ම සඳහා මේවට මේ විදියටම මේ කෝපය සහ වෛරය වපුරන්න ඉඩ දීලා හිටියම ප්‍රශ්නයක් වෙනවා. මට හොඳම උදාහරණයක්. අපේ ජාතික එකමුතුව සඳහා වන බාකිර් මාක මධ්‍යස්ථානයේ පාලක සභාවේ ඉන්නවා කමල් මෙන්ඩිස් කියලා මහත්මයෙක් දෙහිවල. මේ එතුමා මට දවසක් අපිත් කතා කරගෙන ඉන්න කිව්වා. එතුමා ගෙදරට එනවා පවුලේ මිත්‍රයෝ මේ වගේ අවුරුදු 3 මාරක ළමයෙක් කිව්වලු එයා ආවම ඉස්සරහා කඩේට ගිහිල්ලා බඩු අරන් දෙනවා ඒ ළමයාට කමල් මෙන්ඩිස් මහත්මයා. යන් අපි මොකක් හරි අරන් එමු කියලා කිව්වම අංකල් මට ඒ කඩේට යන්න බෑ. ඒක මුස්ලිම් කඩයක් කියලා කිව්වලු. අවුරුදු 3 මාරක දරුවා. කවුද දුව වාට මේ කිව්වේ කියලා. අක්කා කිව්වා. අක්කගේ වයස කමල් මෙන්ඩිස් තාමත් ඉන්නවා. හිල් වීදියේ දෙවිවල අහන්න පුළුවන්. අවුරුදු 6 මාරක් වෙනවා අක්කා. අක්කට කවුද මේ කිව්වේ? මගේ එලකියුෂන් ටියුචර් මේ කිව්වා. කොච්චර දුරට මේ ගිහිල්ලා තියෙනවද බලන්න. මේක අපේ රටේ අනාගතයට හිත කරද? ලෝකේ අපි දිහා බලන්න යන්නේ කොයි විදිහටද? අපිට මෙහෙම හුදකලා වෙලා ජීවත් වෙන්න පුළුවන්ද? මේකයි අපි ප්‍රශ්න තියෙනවා. එකඟ නොවන තැන් තියෙනවා. බේර ගන්න අපිට වේදිකාවක් අවශ්‍යයි. අපේ වගකියුත්තනේ යුතුයකම ඉටු කරන්නට ඕනේ. මේ විදිහට හලාල් ඉවර වෙනකොට ඇඳුම ගන්නවා. ඇඳුම වෙනකොට තව එකක් ගන්නවා. කොහරද මේ රට ගෙනියන්න හදන්නේ? ලෝකේ අපි දිහා කොයි විදිහට බලයිද? එහෙනම් මම හිතනවා අපි මීට වඩා බුද්ධිමත් විදියට පළල් විදියට ප්‍රජාතන්ත්‍රවාදී විදියට විවිධත්වය බරක් කරගන්න නැතුව විවිධත්වය අපේ රටේ ශක්තිය බවට පත් කරන්න අපි පුළුල් විදියට කල්පනා කළ යුතු තියෙනවා. ඔබ කියන්නේ මේ සෑම ජන වර්ගයක් තුලම සීමාව ඉක්මවා යමින් කටයුතු කරන කණ්ඩායම් ඉන්න පුළුවන්. හැම ජන කොටසකම මම ඒකේ අන්තවාදී කියන එක මේ බෞද්ධයන්ටවත් හින්දුවලට ක්‍රිස්තියානිට පාලක ඉතිහාසයේ පාලකයෝ දිහා බලන්නකෝ. සමහර පාලකයෝ තමන්ගේ දෙමෝපියන් හිර කරලා තිබ්බා දේශපාලන බලය සඳහා. සමහර සහෝදරයන්ගේ මැරුවා, දෙමෝපියන්ගේ මැරුවා. අනික් මේ ඇෆ්ගනිස්තානයේ බාමියන් ප්‍රතිමාවල් මේකලා සමහර පාලකයෝ. ඉතින් ඒ වගේම හිටියා අක්බර් ද ග්‍රේට්, ශ්‍රේෂ්ඨ අක්බර් රජුරුව, ශ්‍රේෂ්ඨ ධර්මාශෝක රජුරුව. පුදු හැම ආගමේම දරුණු පාලකයෝ ඉඳලා තියෙනවා, දරුණු මේ ශ්‍රේෂ්ඨ පාලකයෝ ඉඳලා තියෙනවා. ඉතින් අපි නරක පැතිවල් ගැන කතා කරලා අපි ભેද විය යුතු නැහැ. අපිට සමානකම් මොනවද? එකතු වෙන්න පුළුවන් මාර්ග මොනවද? ඒ ගැනයි මේ ධනාත්මක පැත්තට අපි අවධානය යොමු කළ යුත්තේ. ඒකටයි මඟ පෙන්වන්නට ඕනේ. ඔබට හොඳ පසුබිමක් තියෙනවා. ඔබ ආනන්ද විද්‍යාලය ඉගෙන ගන්නවා. එතකොට සෑම ජනතාවක් සමගම ඔබ දේශපාලනය කරනවා. දැන් මේ අත්දැකීම් හරහා ඔබට ඇති මේ සමානකම් පිළිබඳ අදහසකුත් විශේෂයෙන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් සහ අනිකුත් ජාතීන් අතර නිසා මේ සමානකම් අපිට මොනවාද එකතු වෙන්නට පුළුවන්? එහෙම නැත්නම් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්, එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තැන් බෞද්ධ සමාජයක වගේ එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් සමාජයක් මම ලෝකේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මුස්ලිම් වරුන්ට බෞද්ධ අනික් කට්ටියත් එක්ක එකතු. ඒක තමයි මගේ ආනන්දේ මම ලවපු අත්දැකීම. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා විහිළුවට රෝ තම්බියා කියලා මට කියපු කට්ටිය. ඒක 105ක්වත් නැහැ. නමුත් ආනන්ද විද්‍යාලය ශිෂ්‍ය නිවාසයේ කනිෂ්ඨ ශිෂ්‍යාංගමේ සභාපති දුරේට එකම මුස්ලිම් ශිෂ්‍යයා මම හිටියේ. මාව සභාපති දුරේට බෞද්ධ බහුතරය තෝරගත්තා. බෞද්ධ ළමයි. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාංගමේ සභාපති දුරේට මාව තෝරගත්තා. ආනන්ද ශිෂ්‍ය නිවාසයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හැටියට ගුරුවරු මාව තෝරගත්තා. මට අමුත්තක් දැනුන්නේ නැහැ බෞද්ධ ආනන්දය තුල. මම පිටස්තර මිනිස්සෙක් කියලා.
මට පිළිගැන්මක් තිබුණා. මම විද්‍යාලයේ සිංහල විවාද කණ්ඩායමේ නායකත්වය දැරුවා. මම ටේබල් ටෙනිස් කණ්ඩායමේ නායකත්වය දැරුවා. හොකි කණ්ඩායමේ නායකත්වය දැරුවා. තව මොනවද ඕනේ? දැන් ඒක තමයි දැන් ඔබට ඒ වගේ අත්දැකීමක් තියෙනවා. ඔබ ඒ විදිහට දන්නේ. හැබැයි ඔබ හිතන්නේ නැද්ද සමහර මුස්ලිම් නායකයින් මේ වගේ යටි අරමුණු සහිතව ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ හිතන්නේ නැද්ද? එහෙම අරමුණුත් ඇතුව වැඩ කරන උදවිය එක ජනකොටසකට සීමා වෙන්නේ නැහැ. හැම ජනකොටසකම තිබෙනවා. මේ විස බීජ මතු වෙනකොටම ඒව නවත්තන්න ඕනේ. ඒකට තමයි වගකිය යුතු ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ විස බීජ මතු වෙනකොට ඒවට නිදැල්ලේ යන්න ඉඩ දුන්නම ඒවා පැතිරෙනවා. වසංග අපි කියමු සුදු බිත්තියක පොඩි කළු පැල්ලමක් වැටුනම වැඩි අවධානය යන්නේ කොහෙද? සුදු පැත්තට නෙමෙයි කළු පැත්තට. ඒක තමයි අන්තවාදය. ඉතින් මේක වැඩි දුර කාන්දු වෙන්න දෙන්නේ නැතුව වළක්ව ගන්න එක බුද්ධිමත් වගකිය යුතු සියලු දෙනාගේ වගකීම. ඒ වගකීම ඉටු කරන්නයි අපි බල කළ යුත්තේ. ඔබ කියන්නේ තවමත් අපිට ඕනෑම කාරණාවක් සම්බන්ධව සාකච්ඡා කරලා විසඳ ගන්නට හැකි වාතාවරණයක් මේ රට තුළ තියෙනව නේද? මේ පුංචි රට වාසනාවන්ත රටක්. අපේ පිහිටීම, අපිට තියෙන සම්පත්, අපේ තියෙන ළම, අපේ මිනිස්සුන්ගේ තියෙන බුද්ධිය මේ රට අනිත් පැත්තට අපිට පෙරලන්න පුළුවන්. අපි අවාසනාවන්ත පැත්ත නෙවෙයි, වාසනාවන්ත පැත්ත ගැන පළල් විදිහට හිතන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට හිතන්න ඕනේ. හොඳයි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධව. මම හිතන සෑහෙන කාලයකට පස්සේ මේ මාධ්‍යයකට ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරනවා. ඉතින් අපි බොහොම ගරුකොට සලකනවා අපි ආරාධනා අරගෙන මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව.